අයිබෝ ආයුබෝම්. මේ මේ දවස්වල අලුත් මංගල්‍යයක් පටන් ගන්න කියලා ආරංචියක් තියෙනවා. ඒක ගැන තමයි පොඩ්ඩක් කතා කරන්න හිතුවේ. ඒක අම්බානිගේ මගුලට වඩා ලොකුයි වගේනේ. ඒක තමයි මේක මේ ඇත්තටම එකට හිටපු දෙන්නෙක් ඩිවෝර්ස් වෙලා සෙපරේට් වෙලා ඉඳලා දැන් ආයේ මේ අවබෝධයෙන් අවබෝධයෙන් වෙන් වෙලා ලැබ්‍රඩෝර් බල්ලෙක් නිසා එකතු වෙන සීන් එකතු එකක්. වෙන දින්නක් තින්නේ. මේ දාලා බලමුද අපි ඒක? දාමු. මෙන්න මේක මේ පළවෙනි එක අපේ දෙයියනේ කියලා ප්ලේ කරලා බලමු මොකද්ද මේ මුල්ම කට් එක. එතකොට තේරෙයි මොකද්ද මංගල්‍ය කියලා. මංගල්. ප්‍රේමදාස මැතිතුමාගේ පිළිරුව ඉදිරිපිට මම පොරොන්දු වෙනවා රට කාපු හොර ප්‍රේමදාසගේ දීල මම හරි ගමන යනවා ඒක කරන්න බැරි නම් මගේ දාබර තාත්තේ මම ගෙදර යනවා කිසි ඔක තමයි අද මාතෘකාව. මගේ දයාබර තාත්තේ මම ගෙදර යනවා. අපිට කියන්නේ පුතේ එහෙනම් යන්න කියලා තමයි. පුතේ එනන් යන්න. මේ රට කාපු හොර හැත්ත යනකොට කියලා. පාරේදී අන්නාසිවත්තක් එහෙම හම්බුනොත් කලිසම පොඩ්ඩක් උස්සන් යන්න. දැන් මේ අකා මේ කියන්නේ මේ රට කාපු හොර හැත්තත් එක්ක මේ ඩීල් නෑ කියලා දාන්නේ නෑ කියලා. මෙයා මේ හ්ම්. කියන්නේ බැඳුම් කර වංචාව සහ ඒ ගැනනේ. ඔය රනිල්ගේ එක ඔව් ගැන. ඒක ගැන. ඔව්. ඉතුරු ටිකත් පොඩ්ඩ අහලෙමු එතකොට තේරෙයි. දාට සමගි ජන බලවේගය බැනුම් කර හොරුන් සමග එකතු වෙන්නේ බැනුම් කර ජාවාරම් කරුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂත් සමග අපේ කිසිම සංධානයක් එකතු වීමක් නැහැ. සමගි ජන බලවේගය ඒකමතික තීන්දුවකට එළඹුණා. එනම් එක්සත් ජාතික පක්ෂයත් සමග පොදු වැඩපිළිවෙලකට පොදු ක්‍රියාමාර්ගයකට දේශපාලනික වශයෙන් ප්‍රවේශ වන්නට. රණසිංහ ප්‍රේම ඔන්න ඕක තමයි තත්ත්වය. මේවා ඉතින් අපිට අලුතෙන් හදන්න දෙයක් නැහැ. මේ කොල්ලෝ මේවා නෑ හදලා ඕකේ තියෙන්නේ. ඕකේ 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 සීන් එක කියන්නේ මේ ඔය නිවුස් එක මේ කොච්චර හදිසියෙන් එළියට දාගන්න ඕනවද කියනවා නම් මේ සජිත් ප්‍රේමදාස ෆෝන් එකකින් වීඩියෝ එක රෙකෝඩ් කරලා තමයි මේ මීඩියා එවලනේ. වලට ඒ කියන්නේ එයාගේ Facebook page එකකින් එළියට දාන්නේ. ඒ කියන්නේ ඇඩ්මින්ව දන්නෙත් නෑ මං හිතන්නේ පොර ඒක දානකම්. අනිත් එක දැන් මෙයා මේ රට කාපු හොර හැත්ත කියලා දැන් මේ රනිල්ටනේ දැන් ඔය කියන්නේ. මේ කියන්නේ මොකද වෙන් වෙලා ආපු වෙලාවෙනේ මේ කිව්වේ. ඕ දැන් මෙයා එතකොට ඒ ආණ්ඩුවේ හිටියේ නැද්ද? නෑ අපේ ආණ්ඩුවේ හිටියේ. දැන් මෙයා ඒ කැබිනට් එකේ හිටියේ නැද්ද? නෑනේ දැන් මෙයාට ඒක තමයි මේ ලංකාවේ තියෙන කට්ටියට තියෙන මේ පයින් පැනිල්ලට කට්ටියට අමතක වෙන විල්ල. ඒක තමයි අමතක වුණා කියලා හිතාගෙන මේ මෙයා කියන්නේ මේ කාටද මේ කියන්නේ ඇත්තටම මට ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ දැන් අපිට ඕව හද මොකද හදින්න මෙයා දෙයක් නැහැ. ඒකනේ මේගොල්ලෝ දානවා මේ දැන් මේ මව්බිමේකින් දාපු එක mawbima.lk කලින් එක ඇවිල්ලා ශ්‍රී ලංකා picture with context විතවුට් කන්ටෙක්ස්ට් එක. without context එකෙන් දාපු එක ඒගොල්ලෝ අන්තිමට දාලා තින්නේ අර යා අර උඹ කිව්වේ ඔයා කිව්වා වගේ අර ෆෝන් එක රෙකෝඩ් කරලා දාපු කට් එක මං ඕ හිතන්නේ. ඒක ඒ කියන්නේ ඕක මේ අර ඒන සජිත් කොහොමත් වෙන මේ අර බයෙන් ජීවත් වෙන මිනිස්සෙක්නේ ඔව් හීනමානේ ඒක යාගේ වැඩවලින් පේනවනේ. ඔව් ඔව් ඔව්. මිනිහට බයයි මේ يعني කොච්චර වුණත් බයයි UNP එක හරි පක්ෂෙන් හරි අර මිනිහට ඕන එක නොකිව්වොත් එහෙම. ඔව් ඒක හරි ඒක හරි. එහෙම වුණොත් ආයියෝක හරි ගස්සන්න බෑනේ. බෑනේ. ඒ නිසා මිනිහම එකක් දානවා ටක් ගාලා අර අපි ලයිව් වෙනවා වගේ ටික් ගාලා ඇවිල්ලා මොන අපි කියනවා. අපි අපි මේ වීඩියෝ එකක් දානවා වගේ ආප්ප වානවා වගේ ඌත් දානවා. ඇඩ්මින් දන්නෙත් නෑ මොකක්ද වුනේ කියලා මීඩියා එකේ උන් දන්නෙත් නෑ. ඌ ඇක්සස් අරගෙන ඌම දානවා මම්ම රෙකෝඩ් කරලා මම්ම දානවා දානවා. දැන් මේ ඊළඟ එක අපි බලමු. එයා දැන් මේක ඇවිල්ලා ම්, මෙන්න මේක මරු මේ කලින් කිව්වේ මොකද්ද පස්සේ කිව්වේ මොකද්ද කියන එක මේකේ තියෙනවා. අපි මේ ජරා ජීර්ණ වුණු පරාජිත අන්ත දූෂිත දේශපාලන හවුල් වලට යන්නේ
මන් දන්නවා ජනාධිපතිවරයාටයි මාලිමාවේ නායකවරයාටයි ලොකු ආසාවක් තියෙන එකතු වෙන්න. ඒ දෙන්නට උන්නම් එකතු වෙන්න පුළුවන්. සමගි ජන බලවේගයක්, සමගි ජන සන්ධානයක් මොනම හේතුවකටවත් ඔය රට විනාශ කරන කල්ලියෙක්ට එකතු වෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් බලන්න. දැන් JVP එකයි මේ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලාද? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒ කාලේ ජනාධිපති රනිල් වික්‍රමසිංහනේ. ඈ? ඒ කාලේ ජනාධිපති මේ රනිල් වික්‍රමසිංහනේ. රනිල් වික්‍රමසිංහ ඔව් ඒ වෙලාවේ එකතු වෙයි කියලානේ තිබ්බේ. දැන් ඒක තමයි දැන් එයා මේ එකතු කී වෙලාද? කී හිටියේ. අන්න ඒක අපිට තියෙන ප්‍රශ්නේ. දැන් කොයි වෙලාවේද ඒගොල්ලෝ එකතු උනේ? එකතු වෙන්නේ කියලා. ඔව්. ඔව්. ඒගොල්ලෝ එකතු වුණා මෙයත්තර එකතු වෙලා මෛත්‍රීපාල සිරිසේන ගෙනාවේ. ඔව්. ඔව්. අන්න ඒ වෙලාවේ එකතු වුණා. එකතු වුණා. ඔක්කොම එක්කහුව වෙනවා. අමූලික පට්ටපල් බොරුවක්. එක්කහුව වෙන්න සාකච්ඡා කරනවා නම් අපි දුරකථනයෙන් ඡන්දය ඉල්ලනවා. රනිල් වික්‍රමසිංහ මොකද මෙච්චර කාලයක් කරේ? ආර්ථිකය ප්‍රසාරණය කරනවා වෙනුවට ආර්ථිකය මට කුඩා දැන් කරා. තමයි එහෙම තේරෙන්නේ පටවලා කියනවා. මේ ලකුණේ මේක මොකද්ද? දුරකථනයනේ. ඔව්. රනිල්ට කෝල් කරලා කියන්නේ දෙන දුරකථනයකින් මම ඔබ අමතමි හමු විය නොහැකි නිසා. ඇයි හම්බුනොත් පත්තර වලින් නිවුස් ගහලා වැඩේ වණ කරනවානේ. වණ කරන දැන් ඉතින් මෙයාම ඉතින් දාගෙන වැඩේ වණ කරගෙන තියෙන්නේ. දැන් මොන නෝමල්ද? අනිවාර්යෙන්ම මේ රට විනාශ කරපු ඔරුටික ඉන්දිය සපෝට් අධිකාරියෙක් මේ ලෝගෝ එක මේගොල්ලොන්ට හදන්න පුළුවන් අලියවයි ෆෝන් එකේ රිසීවර් එකයි. අලියාගේ හොඬ වැල වෙනුවට ෆෝන් එකේ රිසීවර් එක තිබ්බනම් ලෝගෝ එක ගැලපෙනවා. මොකද්ද? මේගොල්ලොන්ගේ අලුත් පක්ෂේ ලෝගෝ එකට ඔව්. අලියව දාලා අලියාගේ හොඬ වැල වෙනුවට ෆෝන් එකේ රිසීවර් එක තිබ්බනම් අන්න ඒ වගේ එකක් තමයි කරන්න වෙන්නේ. මොකද දන්නවද දැන් මේ අලුත් පක්ෂේ තාම හදලා මං හිතන්නේ තාම හදලා නැහැනේ නේ. එකතු වෙනවා කියලා නෑ ඕකට අර මේ මම දැක්ක මේ SL බ්ලොග් එකේ මේ හසා ඕකට කියන්නේ එසබ බජාපය එස්සජ බජාපය ඒ සජ්ජමජාපේ ඒ නම නම් මරු මේ ඒගොල්ලොත් ඒක කල්පනා කරලා ඒ නම දැම්මනම් හොඳයි. එනම දැම්මනම් හොඳයි. එසජ බජාපය මේ මෙච්චර මේ දැන් මේ මැතිවරණ වේදිකාවල නම හසා දීලා තිනවා. අපි ලෝගෝ එක දෙනවා. අපි මේ පක්ෂේ සලකුණ පක්ෂ ලාංඡනය අපි දෙනවා. ඔව් මේ වීඩියෝ එක අපි එලි දක්වනවා ඒක. මේ මං කියන්න ගියේ දැන් මේගොල්ලෝ මේ සාජිත් ප්‍රේමදාස මේ කතා කරන්නේ ජනතාවටනේ. කියන්නේ මැතිවරණ වේදිකාවේ කියපුවානේ. එයා දිවුර කියනවා තාත්තගේ පිළිමේ ඉස්සරහ දිවුරලා කියනවා මම එකතු වෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි මං ගෙදර යනවා කියලා. ඔව් තාත්තට ද්‍රෝහි වෙච්ච මිනිස්සෙක් මේ හැම තිස්සෙම පියානෝ කිය ඉන්නවා. වැඩේ කියන්නේ මෙයාට හැම එකම තියෙන්නේ ආදරණීය සදාදරණීය පියාණන්ගේ නාමයනේ. ඒ මොනවා කිව්වත් දැන් මෙයා මේ කියන විදියට පියාණන්ට ද්‍රෝහි වෙලා ඉන්නේ. ද්‍රෝහි වෙච්ච පුතේ. ඔව් දැන් බලමු අපි ගෙදර යද්දි. අරලාට අර මොකද්ද මේ මොකද්ද නොට්ටුගේ පුතා නිසාද දන්නේ නොට්ටිගේ පුතා නිසාද හැබැයි උගේම පුතා තමයි මූ. ඔන්න බලන්න. දැන් කියන්නේ වේ. ජන බලවේගය අද දින කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊට පෙර කළමනාකරන කමිටු රැස්වීම් දෙකකදීත් ඒකමතික තීන්දුවකට එළඹුණා. එනම් සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මූලිකත්වයෙන් සහ මෙහෙයවීම එක්සත් ජාතික පක්ෂයත් සමග පොදු වැඩපිළිවෙලකට පොදු ක්‍රියාමාර්ගයකට දේශපාලනික වශයෙන් ප්‍රවේශ වන්නට මේගොල්ලොන්ගේ නායකත්වයෙන් මූලිකත්වයෙන් සහ වචන තුනක් කියනවා මේ අරුම් පැනලා කැමති වෙන්නේ නැති. මේක තමයි මම මේ කල්පනා කරේ. දැන් රනිල් මේකට දීපු කට් එකක් නැහැනේ. නෑ ඉතින් රනිල්ට කට් කරන්න ඕනේ නෑනේ මුම්ම කියාගෙන මුම්ම ගාගෙන ඔක්කොම ටික කරගත්ත දැන් රනිල් සජබෙන් නෑ, මෙහෙම කියනවා නෑ එකතු scene වෙනවා එක. කියලා. එක්සත් ජාතික පක්ෂෙන් කොයි හරි කිව්වද එකතු වෙනවා කියලා? නෑ එක්සත් ජාතික වශයෙන් කිව්වේ නෑ කොහොමද මෙහෙමනේ උනේ
එක්සත් ජාතික පක්ෂයෙන් මේගොල්ලෝනේ කඩාගෙන ගියේ. ඔව්. ඉතින් දැන් එකතු වෙන්නත් ඕනේ මේගොල්ලෝනේ ඉතින්. අරකේ ඉතින් දොර නෑ සැලුන් දොරනේ. ඒක ඒක සැලුන්දොර වුණාට ඒගොල්ලෝ කැමති වෙයිද මේගොල්ලන්ගේ මූලිකත්වයෙන් මේ යාගේ නෑනේ ඉතින් ප්‍රධානත්වයෙන් ඒගොල්ලෝ පියානෝගේ මේගොල්ලෝ නෑ දැන් ඒගොල්ලෝ මේගොල්ලෝගේ කට්ටියට තිබිච්ච පක්ෂ තහනම ඉවත් මේකට ගියපු අයට තිබිච්ච පක්ෂ තහනම ඉවත් කරගත්තනේ. දැන් ආයේ එක්සත් ජාතික පක්ෂයට එතකොට මේගොල්ලෝ යන්නේ. ඔව් ආයි මේගොල්ලෝ යන්නේ. ඒ කියන්නේ එක්ක සන්දානගත වෙයි. අර එක්සත් ජනතා නිදහස් සන්දානය වගේ එකකදී සන්දානගත වෙන්න පුළුවන්. එහෙම වුණොත් කොහොමත් සජ බජාපය තමයි වෙන්නේ. එහෙම තමයි දැන් මෙයා කීයටවත් ආයේ මේ UNP එකට ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂයට යනවා කියන්නේ ඒකේ නායකයා වෙන්න ඕනේ එක්කෝ. රනිල් ඔව් ඉන්නකන් ඒකේ නායකකම් මෙයාට හම්බෙන්නේ නැහැ. මෙයාට හම්බෙන්නේ නැහැ. ඉතින් ඔව්. මේ එතකොට මේ සන්දානයකට තමයි යන්න වෙන්නේ. ඔව් මේ සන්දානයකට තමයි ගියොත් යවෙන්නේ. ඉතින් මේ ඒත් සන්දාන කාලේදී සන්දානකට ගියත් මෙයාට මූලිකත්වය දීලා කරන්න ඒගොල්ලෝ නෑ කැමති මෙහෙමයි. වෙයිද? එතකොට මට මෙහෙම වෙයි කියලා එකක් හිතෙනවා. මෙයා විතරක් මෙතන ඉතුරු වෙද්දි අනිත් ඒවා ඔක්කොම එජාප ඇතුළට තල්ලුවේ. ඒක තමයි රනිල්ගේ ප්ලෑන් එක. ඔව්. එතකොට ඕක එකතු කරන්නෙම දැන් ඇත්තටම මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒකමතිකව තීරණය කරා කියලා කිව්වට ඕකට දිගටම විරුද්ධ වුණේ මේක විතරයිනේ. ඔව්. දැන් මෙයාව දැන් විශ්වාසයක් නැහැ. දැන් මෙයත් එක්ක ආපු සෙට් එකට ආයේ යන්න විදියක් හොය ඉන්නේ. ඒ කියන්නේ ඒ සෙට් එක කොහොමත් අර ඒ කියන්නේ කකුල් තියාගෙන හිටියේ ඔව්. ඒ ගැටියට අර පයින්න තියෙන එකම පැත්ත ඕක විතරයි. ඉතින් අවුලක් නැහැ. දැන් මෙන්න මේක මරු. දැන් සජිත් නායකතුමා එහෙම මේ හිටගෙන චූදානකොට ගෝලියෝ දුව චූදානවා. එහෙම නැතුව බෑනේ. මේක පොඩ්ඩක් බලලෙමු. සම්පූර්ණ කට්ටෙන් බලලෙමු. එතකොට තමයි අදහසක් ඉන්නේ. දැන් ඔබතුමාලාම තමයි කලින් ප්‍රකාශයක් කරේ කවදාවත් මේ වැදුම් කර හුරු සමග ඒ වගේ අයත් එක්ක ගනුදෙනු කරපු එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙන්නේ නැහැ කියලා. දැන් මෙහෙම එකතුවක් ගැන කතා කරනකොට ඔබතුමාලාට ඒක චෝදනාත්මකව ඔබතුමාලාගෙන් අහන්න නැත්නම් අද මෙතන ඉන්න අපි කවුරුත් එහෙම ප්‍රකාශයක් කොහෙවත් කළා නැහැ. මම කියනවා වැදුම් කරේ ගැන වගකීමෙන් කියනවා. අපේ අර අහිංසක ග්‍රාමසේවක මහත්තයාව අපේ මෛත්‍රීපාල සිරිසේනට බලයට ගෙනාවේ අපි. අපි බලයට ගේන්න අපිට අපේ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී අපේ අගමැතිතුමා එහෙම නැත්නම් හිටපු ජනාධිපතිතුමා අපිට මුදල් දුන්නා. මුදල් දුන්නේ එක කොන්දේසියක් මත සිරිකොතේ මුදල් පිරලා තිබුණා. ඒ සල්ලි දුන්නේ කොන්දේසිය තමයි අර්ජුන මහේන්ද්‍රන්ව මහාවැංකුව අධිපති කරනවා කියන කොන්දේසියට එකඟ වෙලා දුන්නේ. ඒ කොන්දේසි ඉෂ්ට කරේ නැද්ද? ඊට පස්සේ අපිට දුන්න මුදල් ටික ඩබල් ට්‍රිපල් කරලා ගත්තා මේ මිනිස්සයා. අරගෙන අදත් නැහැ. එහෙම සංවිධායකවරු ඔක්කොටම ඒ කාලේ මුදල් ලැබුවා. මම ඒක සංවිධායකවරු ඉන්න තැන කිව්වා මේක ගත්තේ නැති කවුරුද අත උස්සන්න. කෙනෙක් අතීස්ව නෑ ගරු කතා නෑ තුමනි. ඒ නිසා අපිට පුළුවන් මේ ඔප්පු කරන්න කියන ඒවා. ඒ නිසා බැඳුම් කරේ ගැන මන්ත්‍රීතුමා ලොකුම හොරකම. ඇයි හොයන්නේ නැත්තේ? ඇයි ඔය අත්තන්න කොට ගන්න නැත්තේ? ඇයි අපි සාකි දන්නේ නැත්තේ? ඒක එදා සතාසියම් සල්ලි ගෙනාවේ අපිට. ඒ වගේ කියමෙන් කියන දේවල්. අද මෙතන ඉන්න අපි කවුරුත් එහෙම දැන් ඔය හොඳම සීන් එක තමයි ජගත් විතානගේ කියයි මම පාර්ලිමේන්තුව ඇතුළේනේ කිව්වේ පාර්ලිමේන්තු වරප්‍රසාදනේ කියලා එයා එන්නේ කියලා බේරේ. නැහැ. එළිය කියලා නෑ එයා. පාර්ලිමේන්තුව ඇතුළේනේ කියලා තියෙන්නේ. ඉතින් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ආවගෙන් ඉස්සලා යනවා. දැන් බැඳුම් කර හොරු අල්ලන්න ඕනොත් සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන්. මේ මම නිකන් මේ ගෙස් කරනවා. හරිද? ඔව්. මේගොල්ලොන්ට පුළුවන්නේ ඒ කියන්නේ දැන් ඇත්තටම බඳුන් කර හුරු කවුද කියලා අල්ලගෙන නැහනේ. ඔව්. මේගොල්ලන්ට පුළුවන් ඒක ඇතුළට රිංගුවාම රිංගලා බෙල්ල මුල්ලෙන් අල්ලලා කුදලලා දෙන්න ඔන්න අපි මෙතෙන්ට ගිහිල්ලා අපි අල්ලලා දුන්නා කියලා වගේ එකක් කරන්න හිතන් ඉන්නවද දන්නේ නැහැ. එහෙම එකකට දන්නේ නැහැ තමයි. කියන්නේ අල්ලලා දීලා එතකොට ඊට පස්සේ පළාත් සභා ඡන්දේ කියනවා ඔන්න කරගන්න රටේ ආණ්ඩුවට කරගන්න බැරුව හිටපු එකත් විපක්ෂ වෙච්ච අපි කරා. ඔව්. විපක්ෂයේ විදියට අපි මේ අපේ පක්ෂෙත් දෙකඩ වෙයි කියලා හිතන වගේ තැනකට ඇවිල්ලා ඒත් අපි පක්ෂයක් විදිහට තීරණයක් අරගෙන අපි විශාල මෙහෙයුමක් කරලා ඇත්තම බැඳුම් කර හොරු ඇල්ලුවා. අපේ මූලික අරමුණ තිබ්බේ මේ එකතු වීමට නෙවෙයි බැඳුම් කර හොරු එළියට දාන්න. ඔන්න අපි ඒක කරා කියලා සමහර විට පළාත් සභා ඡන්දෙත් ඉල්ලලා පළාත් සභා ඡන්ද දිනලා ඊට පස්සේ රටේ ලොකු ආයි මේකක් ඇවිල්ලා
සජබයට මේ එන්න පුළුවන් සමහරට 2029 වෙද්දී ජනාධිපති වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස වෙන්න පුළුවන්. මෙහෙමයි. ඔය ප්ලෑන් එක හරි ගියොත්. මට මෙහෙම එකක් හිතෙනවා. ඒ ප්ලෑන් එකට මේ හරියන්නේ. වෙන්නේ මොකක්ද දන්නවද? අන්තිමට රජබේ කියන බෝඩ් එකයි සජිත් ප්‍රේමදාසයි විතරක් ඉතුරු වෙලා පළාත් සභාවට පොරට තනියම ඉල්ලන්න වෙයි මොකක් හරි පළාත් සභාවත් තෝරගෙන පළාත් සභා මැතිවරණයට. يعني පාර්ලිමේන්තු ආසනෙන් අයින් වෙලා පළාත් සභාවට ඉල්ලන්න වෙනවා. අනිත් ඔක්කොම එක්සත් ජාතික පක්ෂයට කැඩෙනවා. පොරට මෙහෙම දකුණු පළාත් සභාවට ඉල්ලන්නත් බෑ. හම්බන්තොටින් ඉල්ලුවොත් මේ ලොකු ඡන්ද ප්‍රමාණයක් එන්නේ නැහැ පරාදයි. ගම්පහෙන් තමයි ඉල්ලන්නේ. දකුණු ගම්පහිනුත් ඉතින් වැඩක් නැත. මොකද දකුණු පළාත් සභාවෙන් ඉල්ලන කෙනෙක් ගාල්ලෙන් ඉල්ලලා දින්නොත් ඇරෙන්නත් නැත. ඒරෙන්න වෙන පළාත් සභාවල ඒ කියන්නේ ඉතිහාසය බලුවම පළාත් සභාවේ සභාපතින් දෙලම තියෙන්නේ ගාල්ලේ. නෑ දකුණෙන් නෙමෙයි ගාල්ල මෙයා මං දිස්ත්‍රික්කේ. කියන්නේ මේ ගම්පා බස්නාහිර පළාතේ මේ උඩින් පරාදයි. බස්නාහිර පළාතෙන් ඉල්ලයි බෑනේ. සමහරවිට එතකොට ගම්පහ දිස්ත්‍රික්කනේ හොඳම ඡන්ද බස්නාහිර ටික පළාත් තියෙන්නේ. එතකොට එජාප වෙලානේ. බස්නාහිර ගම්පහද? බස්නාහිර කියන්නේ සාමාන්‍ය බස්නාහිර පළාත කොළඹ ගම්පහ කියන්නේ එක්සත් ජාතික පක්ෂ බලකණුනේ. දැන් එහෙම නෑ ඉතින් මේ එක්සත් ජාතික පක්ෂේ නෑ එකතු වුණාට පස්සේ ඉතින් එකතු වුණාට පස්සේ සජිත් විතරක් කරනවා කියන්නේ නෑනේ කොහොමද? මේ ඊළඟ එකත් අපි මෙහෙම බලමු. මේක ඇවිල්ලා මේ ඒත් ගෝලයෙක්ගේ කතාවක් ඈ. මෙයාව දන්නවනේ. මෙයා මේ නීති ලේකම් පොඩි දෙයක් මෙයාගේ තාත්තත් මේ කියන එක නෙවෙයි. ඉතින් හරි මේ පක්ෂයට එකතු වෙලා ඉන්නෙත් ඒ වගේ අය තමයි. මේ හේම කුමාරනායක අරගේ පුතානේ. එයත් මෙයත් ආදරණීය පියාණන්ගේ නාමෙන් කියන එක නෙවෙයි කියන්නේ. කියන්නේ අලවලු ඔබතුමාලන්ට හැකියාවක් කියලා එකක් නැද්ද මේ බැඳුම් කර හොරුත් එක්ක එකතු වෙන්න? කොයිද බැඳුම් කර හොරුත් එක්ක අපි එකතු වෙලා තියෙන්නේ? නායකතුමාව තමයි ඒ දවස්වල කිව්වේ එතකොට රනිල් වික්‍රමසිංහ හොරා බැඳුම් කර හොරකම් කරා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා නෑ රනිල් වික්‍රමසිංහ හොරෙක් කියලා. බැඳුම් කර රනිල් වික්‍රමසිංහ ඔරෙක් කියලා නෙමෙයි කියලා තින්නේ. වංචාවට වග යුතු අය ඉන්නවා නම් ඒකට වග කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් බලේ ඉන්නේ සජිත් ප්‍රේමදාස නෙමෙයිනේ බලේ ඉන්නේ අනුර කුමාර දිසානායක අතිගරු ජනාධිපතිතුමා බලේ ඉන්නේ හරිනි අමරසූරිය අගමැතිතුමී බලේ ඉන්නේ ඒගොල්ලෝගේ කැබිනට් එකක් මතක තියාගන්න අවුරුද්දක් තිස්සේ බලේ ඉන්නේ ඒ අය බැඳුම් කර වංචාවට රනිල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධ නම් එතුමාව අල්ලගෙන ගිහිල්ලා එතුමාට අධිචෝදනා ගුණ කරලා එතුමාට ගන්න ඕන පියවර ගන්න අපි සමගි ජන බලවේගයේ හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයාව ආරක්ෂා කරන්න අපි ඉදිරිපත් වෙන්නේ නැහැ නමුත් කටින් ඕන තරම් චෝදනා චුට්ට නැවත සාක්ෂි සාධක ඇතුව මොකද්ද රනිල් වික්‍රමසිංහ බේරගන්න සමගි ජනබල වේගය හැටියට අපි නෑ කිව්වට අර 1,66,000ක් අයුතු විදියට පාවිච්චි කළා උසාවිය යනකොට පණ කඩාගෙන දිව්වේ. ඔව් දැන් මේකෙම කියනවා. ඊළඟ එකේ කියනවා අපි ඊළඟ කට් එකේදී ඒක ඔව් ඊළඟ කට් එකේ මේ මේගොල්ලෝගේ කෙනෙක් ඔක් කියනවා. ඔව් කරන්න පුළුවන් අනිවාර්යෙන් ඒ පියවර ගන්න. තාරක නානායක්කාර නීතිඥවරයා අද එලෙස ප්‍රකාශ කළත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එදා ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළේ කුමක්ද? කිසිදාක සමගි ජන බලවේගය බැඳුම් කර හොරුන් සමග එකතු වෙන්නේ නැහැ. බැඳුම් කර වංචාව දූෂණය හරහා බිලියන ගණනක් මේ රටට අහිමි කරනවා. ඒ මුදල් අද දවසේ තිබුණා නම් නෑ බෑ මේ මම වගේ ජීවිත අයි මේක බේරා පොඩ්ඩක් ගන්නවා කොහොමවත් වෛද්‍ය උපකරණ මට මෙහෙම දෙයක් හිතෙනවා. අරු කියපු මේගොල්ලෝ මේ එකේ එකතු වෙන්නම කරපුවට මොකද මේ එක තැනකවත් මේ සජිත් මේ රනිල්ගේ නම කියන්නේ නැහනේ. මාත් මේ බැඳුම් කර කියන්න හොරු. ගියේ ඒකයි ඔව් කියපු එකේ බැඳුම් වැරද්දක් කර හොරු නෑ අර කවුරු හරි වෙන්න පුළුවන් නේ. රනිල් කියලා නැහනේ. කවුරුවත් කියලා නැහැ. රනිල් ඒ කියන්නේ මේ කවුරුවත් කියන්නේ නැහනේ මේ රනිල් තමයි බැඳුම් කර හොරකම කරේ කියලා. ඒගොල්ලෝ කියන්නේ බැඳුම් කර හොරුත් එක්ක එකතු වෙන්න. එකතු වෙන්නේ නැහැ. දැන් මෙහෙමයි මේකේ අර මේ ජගත් මේ മന്ത്രിතුමා ඔව්. කියනවනේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තු වරප්‍රසාද හ්ම්. වලට ඇතුලේ හරි එයා හ්ම්. කියනවා රනිල් වික්‍රමසිංහගේ එක පොරොන්දුවයි තිබ්බේ සිරිකොතෙන් සල්ලි ඔව්. දෙන්න මේ අර්ජුන් මහේන්ද්‍රන්ව මහ බැංකුව අධිපති ඔව්. කරන්න ඕන කියන එක. හ්ම්. එතකොට අර්ජුන් මහේන්ද්‍රන් ඒගොල්ලන්ගේ පක්ෂය කෙනෙක් මේ වෙද්දි පිළිඅරන් තියෙනවා මේ රනිල් වික්‍රමසිංහ
මේකට බැඳුම් අනිත් කර මතයේ වංචාව කරා සම්බන්ධ ක්‍රියාවක් කළා කියලා. කියන එක. දැන් මේගොල්ලෝ දැන් නම කිව්වේ නැති වුණාට සමීකරණයෙන් ඔප්පු වෙනවා රනිල් වික්‍රමසිංහ තමයි බැඳුම් කර වංචාව කරේ කියලා. හැබැයි අනියමෙන් ඒගොල්ලන්ගේ කැබිනට් එකේ හිටපු මේගොල්ලෝ නායකම් කරපු පක්ෂනේ මේ ඔව්. නියෝජ්‍ය නායකම් ඔව්. මේ එතකොට මේගොල්ලොත් ඒ බැඳුම් කර වංචාවට මේ හවුල් කරුවන් කියන එක සමීකරණය අනුව නම් ඔප්පු වෙනවා. එතකොට ඉතින් අපි බැඳුම් කර ඒ කියන්නේ අර මෙහෙමයක් තියෙනවා අපි බැඳුම් කර හොරුන් සමග එකතු වෙන්නේ නැහැ කිව්වට ඉතින් එකතු වෙන්න දෙයක් නැහැ ඉතින් අර ඒගොල්ලොත් ඒ මේසෙම කාපු අය. ඔව් එක මේසේ කපු කට්ටිය. එකතු වෙන්න දෙයක් නැහැ ඉතින් අර මට තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මේකට කියන එක ඉතින්. අපි ඊළඟ එකේ යහමු මේ මෙයා කියනවා මේ අර කතාව කියනවා මේ අර මෙයා කවුද කලින් කිව්වේ මේ රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන්නේ නැහැ කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ මේ කටබොරු රිමාන්ඩ් එකට කිව්වත් දාපු දියබොරු වෙලාවේ කියන්නේ නැහනේ. ඈ කටබොරු කිව්වත් දියබොරු කියන්නේ නැහනේ. රනිල් ඒ දාපු වික්‍රමසිංහ වෙලාවේ අනුර කුමාර දිසානායක නෙවෙයි ගියේ සජිත් ප්‍රේමදාස තමයි ගියේ. ගියේ ඒක මෙයා කියනවා අපි ඊට කලින් දැන් ඒක කියන්නේ මේ දැන් මේ අර ඔයා කිව්වා වගේ කට මේ මොකද දිව බොරු කියන්නේ නැහැ හරිද කට බොරු කිව්වා ඔව්. මේ කියවෙනවා කිය වෙනවා ඒවා කටෙන් පයින්නවා ඉතින්. පයින්නවා. ඒවා වෙච්ච දේවල්නේ. වශයෙන් එක්සත් ජාතික පක්ෂෙත් එක්ක ඒකාබද්ධ වෙන්න කැමැත්ත පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ කළමනාකරණ මණ්ඩලය දීලා තියෙනවා. ඒ අනුව අපි 3 දෙනෙක් පත් කරලා තියෙනවා. ඔවුන්ට දැන් සිද්ධ වෙනවා ඉදිරියේදී පක්ෂයේ ශාඛා සමිතිත් එක්ක යෝන් පෙරමුණ, ලක්වනිතා, ඊට අපේ පක්ෂයට අදාළ රණවිරු සංගම්, අපේ පක්ෂයේ වෘත්තීයවේදී, අපේ ඉංජිනේරු සංගම්, අපේ පක්ෂයේ තියෙන සියලුම අපිට අනුබද්ධ ආයතනත් එක්ක ඔවුන්ගේ මතය කතා කරලා ඒ වාර්තාව හදලා අවසානයේ නායකයෝ දෙන්න එකතු වෙලා වැඩේ කරයි. මේ අපි යන්නේ එකතු වෙලා ඉල්ලන්නේ. ඒ කියන ප්‍රශ්නයක් නැහැ. මේක මල නොතලා බොන්න ඕනේ වැඩ. රනිල් මහත්තයා නෙමෙයි කිව්වේ ඒව තමයි අපි සලකා බැලිය යුතු කාරණා කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දෙකරගේ නගින අය, දැන් අපේ දෙකරගේ නගින අය ඉන්නේ නැති. මේකනේ ලොකුම දෙකරක. මේකනේ රනිල් වික්‍රමසිංහගේ දෙකර එක මොකක්ද නේ වන්ද. 47 පාර්ලිමේන්තු ඡන්දේ ජනාධිපතිවරණ ගත්ත දේශපාලන පක්ෂ. ඒකේ නාම රාජපක්ෂ මහත්තයාත් හිටියා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරයා විදියට ඡන්දේ ඉන්නවා. සජිත්ට ඡන්ද දෙන්න එපා අනුරට දෙන්න කිව්වනේ. මට දෙන්න බැරි නම් අනුරට දෙන්න කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනිහිල්ලා කූඩුවේ දාලා එතනින් එච්චර කියපු එකේ ඇයි දන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මේ අනුර කුමාරත් එක්ක එකතු වෙච්ච දේ එකතු වෙන්නේ නැත්තේ එකතු නැතුව මෙයත් එක්ක එකතු වුණේ. මේගොල්ලොත් එක්ක එකතු වෙන්නේ පෙදල් දාලා ඒ ඔක්කොම ඉතින් අනුර කුමාර නෙමෙයි බලන්න ගියේ සජිත් ප්‍රේමදාසනේ. සමහර ඒවා තියෙනවානේ මාධ්‍යයට කියන ඒවා. සමහර ඒවා තියෙනවා ඒක ප්‍රකාශයට පත් කළ යුතු පුද්ගලයෙක් ඉන්නවා. එයා කියනකත් අපි කියන්නේ එයා කියනකම් අපි කියන්නේ වෙන්නේ මොකක්ද දන්නවද? අන්තිමට රනිල් නිවේදනයක් ගාලා මුන් මෙච්චර කල් කියපු ඔක්කොම නැති බංගස්ථාන කරලා දාලා අපි එකතු වෙන්නේ නැහැ කියන්නේ නෑ එකතු වෙනවා කියයි. ආයි රනිල් මෙහෙමයි. රනිල් 8 වන ජනාධිපති වුණේ නිකන් නෙවෙයිනේ. තුන් සූත්‍රකාරයනේ. තුන් සූත්‍ර නූල්කාරයනේ. එතකොට දැන් දසවන ජනාධිපතිත් වෙනවා මේක මුන් දවසට එක කියන්නේ පැයකට එකක් වෙන්න මේ මීඩියා channel වට කරගෙන දවසට එකක් වෙන්න සජබෙවුන් නිවුස් ගහ ඉඳිද්දි අර හේජාපේ සද්දයක්වත් නැතුව ඉන්නවා. මොකද උන් ඇවිල්ලා මේක ලගිනා නෙවෙයි මුන් ගිහිල්ලා ඒක ලගිනවනේ. ඒකනේ මහගෙදර. හරිද? අන්තිමට රනිල් ගහයි මාධ්‍ය නිවේදනයක් වීඩියෝයකුත් මුකුත් නැතුව නිකන් මාධ්‍යට මීඩියා රිලීස් එකක් දෙයි. මෙන්න මේගොල්ලෝ ඇවිල්ලා අපිට එකතු වුණා. අපේ නායකත්වයෙන් මෙතනින් එහාට යනවා කියපු ගමන් මේගොල්ලෝ මේ ස්ටේජ් වල දාපු කතන්දර ඔක්කොම ඉවරයි. එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් අපි මේ සන්ධානයක් පීටවුවා කිව්වම ඉවරයි ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අරහෙන් මේ දිගම්බරලා ඔක්කොමත් කියයි අපි එක්සත් ජාතික පක්ෂෙත් එක්ක එකතු වුණා කියලා. එතකොට සමගි ජන බලවේගය කියන එකක් නැහැ. එතකොට එක්සත් ජාතික පක්ෂයත් එක්ක සමගි ජන බලවේගය කියන්නේ ඒකේ තිබිච්ච පක්ෂ ටිකත් එකතු වෙනවා. එතකොට අන්තිමට නාමල්ගේ පක්ෂයටත් සිද්ධ වෙනවා මේකට එකතු වෙන්න. ජනාධිපති හැබැයි ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ. එකතු වුණාම තමයි පළාත් සභාවක් එකතු වෙයි කියලා මට නම් හිතෙනවා. ඔව් ඒ කියන්නේ ඔක්කොම එකතු වෙලාම තමයි يعني එකතු වුණාම කොහොමද නැති බංගස්ථාන වෙලාම යන්න ඕනේ. ඊට පස්සේ ආණ්ඩුවට තියෙන්නේ ඔන්න ඕක හරියට පොසිෂන් කරලා ඕක ওই කැම්පේන් එක ගහන්න. ගහපු සිටුේෂන් එක බැලන්ස් කරන්න. ගමන් මේ එකතු වෙච්ච කතන්දර ඔක්කොම වෙලා يعني විපක්ෂෙත් එක්කම හැඳි ගෑවිලා යනවා. ඕකුන් එකතු වෙච්ච ගමන් ඕක ඇත්තටම පොහොට්ටුවත් ඕකට එකතු වෙන්න ඕන.
මේ මට හිතෙනවා මට මේ හිතෙන එක මේ පළාත් සභා මැතිවරණයේදී ඔය තුන එකතු ඔව් වෙලා සංධානයක් ගහයි. ඔව් මොකද මේවයිත් ඉල්ලුවේ එහෙම සමුපකාරවලත් මේ දවස්වල ඉල්ලලා දිනවනේ ඉල්ලුවේ කට්ටිය. එහෙමනේ. ඔව් ඉල්ලුවේ නැතත් මේ වෙන වෙනම ඉල්ලලා හරි බලය පිහිටවන්නේ එහෙමනේ. ඔව් මේ ඕකත් අනිවාර්යෙන් මේ ඒකාබද්ධ විපක්ෂයේ ඒකාබද්ධ විපක්ෂය ගැන දැන් මේගොල්ලෝ දැන් මේ බහුපක්ෂ ක්‍රමයට බහුපක්ෂ ක්‍රමයේ පැත්තකින් තියලා දැන් ද්විපක්ෂ ක්‍රමයකට කැමති වෙලා තින්නේ. පක්ෂ දෙකයි ඒක දැන් අන්තිමට. ඒක දැන් හංස පුට්ටුව වගේ වෙලා විපක්ෂ නිකන් හංස පුට්ටුව වගේ. ආන්දගුල උදව් කියන්න අර මොකක්ද ඒකට කියන්නේ අර මේ හංස කියනවනේ පුට්ටුව නෙවෙයි ඔක බලු පුට්ටුව. මේ මේ අර ලංකාවේ චිත්‍ර කර්මවලත් තියන්නේ අර එක එක පුට්ටු ඒ වගේ ඒක තමයි අලියයි ඔක බලු පුට්ටුව කාරිකරේ කියන්නේ. දුරකතනයයි මේ මොකක්ද නාමල් නෙවෙයිනේ මොකද්ද පොහොට්ටුවයි පොහොට්ටුව අයියෝ. දිලිත් ගෙත්ත මොකද්ද කෑල්ලක් තියෙනවනේ සර්වජන දිලිපින් මත කියලා මතකත් නෑනේ. සර්වජන පදක්කම බලවේගනේ. පදක්කමක් නේ ඔව්. පදක්කමක් නේ. ඒකත් ඔය කොහෙන් හරි කෑල්ලක් දාගනි. ඔව් විමල් විරවංශය යන්නේම නැතුව ඉන්නේ මේ දවස්වල හිරු එක අල්ලගෙන නටනවා. පොර රත්ත පංචායුධේ කොහෙන් හරි එල්ල ගන්න විමල්ට පුළුවන්. පුළුවන් අලියගේ පස්වෙනි කකුල වෙන්න. නෑ පංචායුධේ එල්ලන්න පුළුවන් කොහෙන් හරි. නෑ ඒක තමයි විමල්ට පුළුවන් අලියගේ පස්වෙනි කකුල වෙන්න. ඒකේ පංචායුධේ ගැට ගහම. කොහොමත් හොඳ වෙල වෙන්න බෑ. පස්වෙනි කකුල තමයි වෙන්න පුළුවන්. පස්වෙනි කකුලක් නෑනේ දැන් එක්සත් ජාතික පක්ෂෙට. ඒ හින්දා ඔව් මේ ඒ chance ෆොටෝ ඒ කියන්නේ ඒගොල්ලෝගේ ලෝගෝවේ පස්වෙනි කකුල නෑනේ. එතන පස්වෙනි කකුල පෙන්වන්න පුළුවන්. එහෙනම් ඔන්න ඕක තමයි එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයේ දීගේ අපි බලමු කොච්චර කාලයක් ඔය දීගේ කයිද කියලා. අන්න ඒකයි මටත් දැනගන්න ඕන. මම හිතන්නේ මෙහෙමයි. අන්තිමට දූ දරුවෝ ඔක්කොම තාත්තගේ ගෙදර නවතී. අම්මා වෙනම ඉඳී වගේ කේස්. අම්මට සින්නක් තින්නේ. මේ නෑ මට ඇත්තටම හිතෙනවා පළාත් සභා ඡන්දෙට තමයි මේගොල්ලෝ මේ ගේම ඔව් ගහන්නේ. පළාත් සභා ඡන්දෙට තමයි මේ ඒ කියන්නේ ඕකේ කට්ටියක් කියනවා මේ يعني මතයක් තියෙනවා රනිල් වික්‍රමසිංහව ආයේ කොහොම හරි මේගොල්ලෝ පාර්ලිමේන්තුවට ගෙනෙයි කියලා. ඔව්. මේ මට පළාත් සභා හිතෙනවා ඡන්දෙ මේ මේ පළාත් සභාවට ගෙනෙයි කියලා. පළාත් සභාවට නෙවෙයි. ඒ කියන්නේ කවුරු හරි උතන ඉන්න රාජබේගේ සීට් එකෙන් අයින් වෙලා රනිල්ව එහෙම පාර්ලිමේන්තුවටත් ගෙනල්ලා මේ අරු පළාත් සභාවට ඉල්ලලා එහෙම මොකක් හරි මැච් එකක් ගහයි උතන. ඔව්. ඔය රනිල් ඔය සද්ද නැතුව ඉන්නේ අනිවාර්යෙන් ඕක අනේ අපිට මට මේ පක්ෂෙන් කිව්වා කියලා පාර්ලිමේන්තුව ඇවිල්ලා සමහර විට ඇත්තටම අර කිව්වත් වගේ ආයි මොකක් හරි කරලා අටවල දසවෙනි ජනාධිපති වෙන්නත් පුළුවන්. එහෙනම් අපි ඒ පක්ෂයට සුබ පතනවා පක්ෂ දෙකටම එකතු වෙන්න කියලා. නාමල්ටත් ඔව්. අපි යෝජනා කරනවා එකතු වෙන්න කියලා. ගිහිල්ලා නැට්ටෙල්ලෙන්න කියලා අලියගේ. එල්ලෙන්න කියලා. අපි ඔව්. කැමති ওই පක්ෂ ඔක්කොම එකතු වෙනවා නම්. ඒකාබද්ධ විපක්ෂයක් හදනවා නම් අන්න ඒක හදනවා නම්. ජනතාව රවට්ටන්නේ නැහැ නේ එතකොට. හැමෝගෙම තියෙන ඔව් එක ඒක මතය. රවට්ටන්නේ නැහනේ. එක එතකොට මතයක්. මේ තමයි අපි කියලා පෙන්නනවානේ. මේ තමයි අපි කියලා පෙන්වන්න. අන්න ඔව් රයිට්. ඒක ජනතාවට පෙන්වන්න සැබෑ මූණ පෙන්වන්න ඔය හැංගුණා ඇති. ඇති. එහෙනම් ජය බයි.